මං ටවමට ගිහින් එන්නම්. ගෙදරට ගන්න බඩු වගේක් තියෙනවා. මොනවද බම් මේ තේක? සීනිත් නැහැ, කේකොලත් නැහැ, මොනවත් නැහැ. මේක බොන්න පුළුවන්ද මනුස්සෙට? ඇයි මොකද තේක? දැන් තාත්තත් බිව්වනේ. එයා මට මොකුත් කිව්වේ නෑනේ. මොනවද උඹ කියන්නේ? තමුසෙට එකක් දුන්නත් හරියට තේකක් අත හදාගන්න බැරුව මට සද්ද දාන්න නේද? දැන් මොකද්ද කිව්වේ? තව එක වචනයක්වත් ඔබ කතා කරන්න එපා. මං ඉතින් වැරදි දෙයක් කිව්වේ නෑනේ. මං කියලා දිනවනේ මං කියන දේවල් වල මැදින් පැල්ල කතා කරන්න එපා කියලා. ආයෙ කතා කරොත් තමුසෙ මරලා පළයම දෙනියන්ද? මට බයිට් එක චිකන් එකක් හදලා ඕනේ. හරි. ඒකත් විනාඩි 5න් ඕනේ. විනාඩි 5න් කොහොමද හදන්නේ? මොකද උඹ ආයෙ කියවගෙනද? මේ විදුර මං ඔයාගේ වහලියක් නෙවෙයි. ආයෙත් මට අත තිබ්බොත් පලාගෙනයි. එහෙමද? මේ විදුර ඔයා මෙච්චර කල් හිතන් හිටියේ මම ඔයාට බය නිශ්ශබ්දව හිටියා කියලා නේ. නැහැ. මං එහෙම කරේ ඔයාට ආදරේ නිසායි මේ පවුල රැක ගන්න ඕනේ නිසායි. මං කොච්චරනම් ඔයාගෙන් ආදරේ බලාපොරොත්තු වුණාද? ඒත් අද මට තේරුණා ඔයාගෙන් කිසි ආදරයක් මට ලැබෙන්නේ නැහැ කියලා. මේක අදින් ඉවරයි. දැන් තමුසෙ කොහෙද යන්නේ? වටිනාකමක් නැති තැන ආදරයක් නැහැ. පවුල් පසුබිමක් රැක ගන්නත් බෑ. හැමදාම හිතට ගන්නවා විතරයි. අදින් පස්සේ මේක ඉවරයි. පවුල් ජීවිතේ රැකගන්න එක වෙනම දෙයක්. හැබැයි ආදරයක් ගරුත්වයක් නැතුව වද විඳගෙන බලෙන් රැඳිලා ඉන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාගේ මුළු ජීවිතේම විනාශ වෙන එක.